ඔබ දන්නවද ඔබේ දෑත තුළ මුළු විශ්වයේම ශක්තිය පාලනය කර හැකි අද්භූත බලයක් සැඟවී තිබෙන බව. අද මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව ඔබේ දෑතේ ඇති ඒ අති ප්‍රබල විශ්වීය ශක්තිය අවදි කරගන්නා ආකාරය ඔබටම සම්පූර්ණයෙන් වටහා ගත හැකි වේවි. එමගින් මේ මහා විශ්වයේ අපරිමිත වූ ශක්තිය, අපරිමිත වූ ආකර්ෂණය ඔබ වෙත ලබා ගනු හැකි වේවි. අපගේ අත්ල යනු නිකම්ම ශරීර අවයවයක් නොවේ. එය විශ්වයේ ශක්තිය, විශ්වයේ ආකර්ෂණය අප වෙත ග්‍රහණය කරගන්නා සහ හසුරුවන ප්‍රබලතම ඇන්ටනාවක් වැනි දෙයක්. ඉපැරණි පෞරාණික යෝග විද්‍යාවට හා ආයුර්වේදයටද අනුව අපගේ ඇඟිලි තුඩු පහ තුළ මුළු විශ්වයම නිර්මාණය වී ඇති පංච මහා භූතයන් නියෝජනය වන ප්‍රධාන ශක්ති මධ්‍යස්ථාන පිහිටා තිබෙනවා. ඔබ සූදානම්ද විශ්වයේ ප්‍රබල ශක්තිය ඔබගේ දෑතින් ඔබට ලබා ගැනීමට? ඔබ දැන් සූදානම් වන්න. අද විශ්ව ශක්තියෙන්, විශ්වයේ ద్వාරයෙන් අපි ඔබට හෙළි කරන්නේ ධනයට, සෞභාග්‍යයට සහ භෞතික සම්පත්වලට අධිපති කුබේර දෙවියන්ගේ නමින් හැඳින්වෙන කුබේර මුද්‍රාව පිළිබඳ විශ්වීය රහසයි. මෙය හුදෙක් ආධ්‍යාත්මික සංකල්පයක් පමණක්ම නොවේ. මෙය මනෝවිද්‍යාත්මකව සහ ශක්ති විද්‍යාත්මකවද තහවුරු වූ ක්‍රමවේදයක්. මෙම මුද්‍රාව ඔබ නිවැරදිව පුහුණු කිරීමෙන් ඔබේ මූල්‍යමය ගැටලු විසඳා ගැනීමට, නව ආදායම් මාර්ග විවෘත කර ගැනීමට සහ ඔබේ ඕනෑම සිහිනයක්, ඕනෑම බලාපොරොත්තුවක් ඉතා වේගයෙන් සබෑ කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති. අපි මුලින්ම බලමු මෙම මුද්‍රාව පිටුපස ඇති විද්‍යාත්මක හා ආධ්‍යාත්මික පදනම කුමක්ද යන්න. මුලින්ම මහපට ඇඟිල්ල ගිනි තත්වය, එහෙම නැත්නම් අග්නිය මේ මගින් නිරූපණය කරයි. මෙය ඔබේ ආත්ම විශ්වාසය සහ කැපවීම පිළිබඳවද නියෝජනය කරනු ලබයි. ඔබගේ දබර ඇඟිල්ල යනු වායු තත්වය පිළිබඳ නියෝජනයයි. මෙය ඔබේ සිතුවිලි සහ නව අදහස් නියෝජනය කරයි. ඔබේ මැද ඇඟිල්ල යනු ආකාශ තත්වය නියෝජනය කරන නියෝජනයයි. මෙය විශ්වීය සම්බන්ධතාවය සහ විශාල ඉලක්කයන් නියෝජනය කරනු ලබයි. මෙම ඇඟිලි තුඩු එකිනෙක ස්පර්ශ වන විට එම ශක්තියින් තුන එකතු වී ඔබේ මොළයේ පිහිටි ඇල්ෆා තරංග සක්‍රිය කරනු ලබයි. එමගින් ඔබේ අධිෂ්ඨාන බලය 100 ගුණයකින් වැඩි වී විශ්වයේ ධන තරංග ඔබ වෙත ආකර්ෂණය කර ගැනීමට පටන් ගනු ලබයි. දැන් අපි බලමු මෙම මුද්‍රාව තබන නිවැරදි ආකාරය. ඔබ මුලින්ම ඔබේ ඉරියව්ව සකස් කරගත යුතුයි. ඔබේ කොන්ද කෙලින් තබා නිහඬ සංසුන් ස්ථානයක අසුන් ගන්න. ඔබේ දෙපා බිම තබා හිඳ ගැනීම ඉතාම සුදුසුයි. එමගින් පොළව සමගද ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් වනු ඇති. දැන් ඔබේ ඇඟිලි සකස් කර ගැනීමට සූදානම් වන්න. ඔබේ දෑතේම මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල යන තුන තුඩු එකිනෙක මෘදුව ස්පර්ශ කරන්න. ඒවා තදින් තෙරපන්න එපා. ඉතා සුමටව මුද්‍රුව ස්පර්ශ විය යුතුයි. ඔබගේ ඉතිරි ඇඟිලි සොඳුරු ලෙස නිදහසේ, එනම් වෙදගිල්ල සහ සුළඟිල්ල ඔබේ අත්ල මැදට නවා ගන්න.
දැන් අපි බලමු. මෙම ප්‍රබල සංඥාව මෙම මුද්‍රාව භාවිත කරන ආකාරය සහ රහස් විශ්වීය උපදේශයන්. මෙම මුද්‍රාව තබාගෙන දිනකට විනාඩි 10ක් 15ක් අතර කාලයක් ගැඹුරින් හුස්ම ගනිමින් භාවනා යෝගීව සිටින්නා. ඒ අතර මනෝරූපමවා ගන්නා. එම අවස්ථාවේදී ඔබේ මුදල් ඉලක්කය හෝ බලාපොරොත්තුව ඔබේ අදිෂ්ඨානය දැනටමත් ඉටු වී ඇති ලෙසත් ඒ සතුට ඔබ විඳින බවත් ඔබේ මනසින්මවා ගන්නා. මේ මුද්‍රාව ඔබට සුවිශේෂී අවස්ථා සඳහාද ජයග්‍රහණයන් සඳහාද භාවිතා කළ හැකි. විශේෂයෙන්ම නව ව්‍යාපාරික ගනුදෙනු කරන විට හෝ සම්මුඛ පරීක්ෂණයකට වැනි අවස්ථාවකට යන විට හෝ වැදගත් සාකච්ඡාවකට පෙර වැදගත් තීරණයක් ගැනීමට පෙර විනාඩි 5ක් රහසින් මෙම මුද්‍රාව තබා ගන්නා. එමගින් එම අවස්ථාවේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමටත් ෂණිකව ධනයෝග උදා කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇති. හොඳින් මතක තබා ගන්න. මේ කුබේර මුද්‍රාව යනු නිකම්ම ඇඟිලි තබා ගැනීම පමණක්ම නොවේ. එය ඔබේ විශ්වය සමග ඇති එකඟතාවයකට පැමිණීමේ ප්‍රබල සහ සංකේතයයි. එහෙම නැත්නම් විශ්වීය කේතයයි. ඔබ සැබෑම විශ්වාසයෙන් විශ්වයේ අපරිමිත වූ ශක්තිය පිළිබඳ විශ්වාසයෙන් සහ කැපවීමෙන් මෙය අත්හදා බලන්න. ලැබෙන ප්‍රතිඵල ඔබව පුදුමයට පත් කරાવી. මෙවැනිම ඔබේ ජීවිතය වෙනස් කරන නොදන්නා අති ප්‍රබල විශ්වීය රහස් දිනපතා දැනගැනීමට අප සමගම එකතු වී සිටින්න. ඔබේ ජයග්‍රහණය බලාපොරොත්තු වන්නන්ට ඔබ ජයග්‍රහණය බලාපොරොත්තු වන ආදරණීයන්ටද මෙය යවා මෙම ක්‍රමය පුරුදු කිරීමට අමතක නොකරන්න. ඔබ සැමට සියලු යස ඉසුරින් සපිරෙන ජයග්‍රාහී ධනවත් අති ප්‍රබල අනාගතයක් වේවා. ආදරණීය විශ්වය මට ලබා දුන් සියලුම දේට නැවත නැවත 100,000 කෝටි ප්‍රකෝටි වාරයක් ස්තුතියි.